හායි කොහොමද ඔයාලට ඔන්න මම අද අරගෙන ආවේ ඔයාලට ගෙදරදිම හදාගන්න පුළුවන් බිස්කට් පුඩින් එකක් කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500යි, කොකෝ පවුඩර් මේස හැඳි 3යි, සීනි මේස හැඳි 4යි, බටර් මේස හැඳි 1යි, කෝන් ෆ්ලවර් මේස හැඳි 2යි. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් අරගෙන මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500යි, කොකෝ පවුඩර් ටිකයි, සුගර් ටිකයි, කෝන් ෆ්ලවර් ටිකයි එකතු කරගෙන හොඳින් මේ විදිහට කවලම් කරගන්න. මේ ටික හොඳින් මිශ්‍ර වෙනකන් හොඳින්ම කවලම් කරගන්න. දැන් මේ මිශ්‍රණය ලිපේ තියලා ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා හොඳින් කවලම් කරගන්න ඕන. ටික වෙලාවක් කවලම් කරනකොට මෙන්න මේ වගේ පදමට එනකම් හොඳින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ වෙලාවේ මේකට බටර් මේස හැඳි එක එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙ හොඳින් මේක කවලම් කරගන්න ඕන. දැන් මේ පදමට ආවට පස්සේ ලිප් ඔෆ් කරලා මේක ලිපෙන් අයින් කරගන්න. දැන් මේ වගේ භාජනයකට ලං ෂීට් එකක් දාලා බිස්කට් එකකින් එක ෆ්‍රෙෂ් මිල්ක් වල පොඟවලා මේ වගේ ලේයර් එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ අපි කොකෝ පවුඩර් මිශ්‍රණය හදාගත්ත මිශ්‍රණය මේ උඩින් මේ විදිහට දාන්න. මේ වගේ ලේයර් 3ක් 4ක් වගේ වෙනකම් මේ විදිහට දාගෙන යන්න ඕන. ඔන්න දැන් ඔක්කොම ලේයර් ටික හදලා ඉවරයි. දැන් අපිට මේ වගේ කජු ටිකක් පොඩි කරලා උඩින් මේ වගේ දාන්න පුළුවන්. දැන් මේක ෆ්‍රිජ් එකේ තියලා හොඳින් සෙට් වුණාට පස්සේ අපිට කෑමට ගන්න පුළුවන්.